හායි කොහමද ඔයාලට? ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් නැති කියලා. මං අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ හරියටම පොල් කේක් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ළඟම එන අලුත් අවුරුද්දට ඔයාගේ කැවිලි මේසට වෙනසක් වගේම රසක් එකතු කරගන්න මේ පොල් කේක් එකට පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඔයා තාමත් මගේ channel එක subscribe කරේ නැති කෙනෙක් නම් channel එක subscribe කරලා වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. අපිට මේ පොල් කේක් එක හදාගන්න අවශ්‍ය වෙනවා පොල් ග්‍රෑම් 250, පිටි 250ක්, සීනි 250ක්, බේකින් පවුඩර්, ඒ වගේම සූදුරු, එනසල්, කරාම් නැටි, බිත්තර ගෙඩි දෙකක්. පළමුවෙන් අපි භාජනයක් ලිපේ තියාගෙන සීනි 250න් මෙස හැඳි දෙකක් භාජනයට එකතු කරගෙන ඒක හොඳින් කැරමල් කරගන්න ඕනේ. ඒක කැරමල් වුණාම මම එකට උණු වතුර අඬු කෝප් එකමාරක් එකතු කරගත්තා. ඒ ටික හොඳින් රත් වෙද්දී මම සීනි 250 ඊටු සීනි ටික මේකට එකතු කරගන්නවා. ඒකත් එකතු කරගෙන සීනියට දිය වෙනකම්ම හොඳින් කලවම් කරගත්තා. දැන් තලාගත්තු එනසල්, කරම් නැටි, සූදුරු ටික එකතු කරගත්තා. ඒකට දැන් පොල් එකතු කරගෙන මල් ලුණු තේ හැඳි භාගයක් එකතු කරගෙන මේක හොඳින් මලව ගන්න ඕනේ. මෙතනදී පොල් වල සුදු පාට ගත්තේ නැති වෙලා ඒකට ලස්සන බ්‍රවුන් කලර් එකක් වෙනකම් අපි මේක මලව ගන්නවා. මෙතනදී අපි පැණි පොල් එකේ වතුර ගත්තේ සම්පූර්ණයෙන් හිඳනකම් ලිප් ඔන් එකේ තියාගන්න නැහැ. පොල් ටික මැලුණාම වතුර ගත්තේ තියෙද්දිම අපි ලිප් ඔෆ් කරගෙන මේක නිවෙන්න තියාගන්න ඕනේ. දැන් මම බිත්තර දෙකක් භාජනයකට එකතු කරගත්තා. මේ දෙක හොඳින් මික්ස් කරගන්න ඕනේ. ඒ මික්ස් කරද්දී මම මේකට වැනිලා තේ හැන්දක් එකතු කරගන්නවා. ඒ වැනිලා තේ හැන්දත් එකතු කරගෙන මම මේක හොඳින් මික්ස් කරගත්තා. දැන් මම පාන් පිටි 250ට බේකින් පවුඩර් තේ හැඳි දෙකක් එකතු කරගෙන ඒක හොඳින් හලාගෙන භාජනයට එකතු කරගත්තා. එකතු කරගත්තු පිටියකටම අපි හොඳින් නිමුණු පොල් පැන් ටික එකතු කරගන්න ඕනේ. ඒ වගේම අපි හදාගත්තු බිත්තර ටිකත් මේකට එකතු කරගන්නවා. මේ ඔක්කොම එකතු කරනහම අපි මේක හොඳින් මික්ස් කරගන්න ඕනේ. අපි හදාගත්තු පොල් පැන් එකයි පාන් පිටි ටිකයි හොඳින් මික්ස් වෙන්න ඕනේ. පාන් පිටි මෙතන තනින් තන තිබුණොත් අපේ කේක් එකේ රස අඩු වෙනවා. ඒ නිසා මේ ටික හොඳින් මික්ස් කරගන්න. ඒ ටික මික්ස් කරගෙන අපි ට්‍රේ එකට බේකින් පේපර් එකක් එලා ගන්න ඕනේ. එහෙම එලාගෙන අපි හදාගත්තු කේක් බැටර් එක මේකට එකතු කරගන්න ඕනේ. බැටර් එක සම්පූර්ණයෙන්ම එකතු කරගත්තට පස්සේ ඔයාලා මේක හොඳින් ට්‍රේ එකේ පුරාම සමතලා කරගන්න. එහෙම සමතලා කරගෙන ප්‍රීහීට් කරගත්තු oven එකේ සෙල්සියස් 160ට විනාඩි 45ක් බේක් කරගන්න. ඉතින් මේ තියෙන්නේ මම හැම බේක් කරගත්තු මගේ පොල් කේක් එක. මම ඒක උඩින් පොල් කේක් එක තවත් රස වෙන්න පීනට් මික්ස් වෙච්චි චොක්ලට්ස් ඇඩ් කරා. ඔයාලට මෙතනදී ඕනම නට්ස් වර්ගයක්, ඩේට්ස්, රෙසින් ඕන දෙයක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ පොල් කේක් එක හරිම රසයි. අපි වෙනදා කන බටර් කේක්, චොක්ලට් කේක් එක වෙනුවට මේ වගේ වෙනස්ම රසක් තියෙන පොල් කේක් එකක් ඔයාලා try කරලා බලන්න. මම හිතනවා අලුත් අවුරුදු කැවිලි මේසට වෙනසක් එකතු කරගන්න කැමති ඔයාලට පොල් කේක් කියන්නේ හරිම හොඳ කෑමක් කියලා.